මේ කතාව ඇත්තටම මගේ ජීවිතේ වුණ එකක්. ඒ 2015 අවුරුද්ද. මටයි මගේ යාළුවා පුබුදුටයි ලොකු ආසාවක් තිබුණා දවසක් කොහේ හරි කැම්පින් කරන්න. ඉතින් අපි ඒකට තැනක් හොයන ගමන් හිටියේ. ඔහොම ඉන්නකොට මට එකපාරට ඔළුවට හොඳ අදහසක් ආවා. මං හිටපු ගමේ ඉඳලා කිලෝමීටර් 12ක් වගේ එහයින් තියෙනවා කණ්ඩලම් කඳු. ඒ එක්කම තියෙනවා ලේනම කන්ද කියලා එකක්. ලේනව කියන ගමේ ඉඳලා පොඩි අතුරු පාරකින් කැලේ මැද්දෙන් ගිහිල්ලා තමයි ওই කන්ද නගින්න තිබුණේ. ගමේ ඉඳලා මේ කන්දට කිලෝමීටර් 4ක් විතර තිබුණා. ඒ ගමෙන් පස්සේ මේ කන්දට යනකම්ම කිසිම මිනිස් වාසයක් තිබුණේ නෑ. ලේනව ගමේ වැවට ලේනව කන්ද මහ විශාලෙට පේනවා. සමහර අය කන්ද තියෙන හරියට කියන්නේ සීගිරි මුල්ල කියලා. ඒ කන්දේ උසම මුදුන බැලුව බැලමට පේන්නේ හරියට සීගිරිය වගේමයි. මේ හරිය පරිසරය හරි අමුතු එකක්. මහා කැලේ වැට කරගෙන ඒ මැද්දට වෙන්න තමයි ලේනව කන්ද තිබුණේ. කන්ද මුදුන කොටස පැතුරුණු ගල් තලාවක් වගේ. හරියට කිව්වොත් පිදුරංගල වගේමයි. ඒත් ඒ විදිහේ බෑවුමක් නම් තිබ්බේ නෑ. ඈතින් ඉඳන් බලන කෙනෙක්ට ගල් තලා කොටස ලොකුවට බලන්න පුළුවන්. ඒ හරියේ කිසිම ගහක් කොළක් වැවිලා තිබ්බේ නෑ. ඔය කන්ද පල්ලෙහා ඉන්න මිනිස්සු සමහර කාලෙට දඩයන් කරන්න කියලා හිතාගෙන කන්ද පල්ලෙහා ගිනි තියනවා. එහෙම වුණාම කදුවල ඉන්න ගෝන්නු මූ වගේ සත්තු මුකුත් හිතා ගන්න බැරුව බය වෙලා එමෙහි දුවන්න ගන්නවා. එතකොට කන්දේ ඇංගිලා ඉන්න දඩයක්කාරයෝ උංග වට කරලා එක පැත්තකට කොටු කරගෙන වෙඩි තියලා එහෙම නැත්තම් පොළු මුගුරු වලින් ගහලා දඩයන් කරනවා. ඉස්සර කාලේ හිමුණාට දැන් නම් ඒ වගේ දේවල් වැඩිපුර දකින්න නෑ. අපේ අම්මලා පොඩි කාලේ නම් අර මං කිව්වා වගේ රෑ 7-8 වෙනකොට ඔය කන්ද ගිනි තියනවලු තැනින් තැන. දැනටත් ඔය කන්දේ ගෝන්නු හරියට ඉන්නවා කියලා ගමේ මිනිස්සු කියනවා. කලාතුරකින් ගල් සීඹල කඩන්න යන කොල්ලොන්ව එතනින් ගියාම දරව යන්න ගිය ගෑනු අයගේ පස්සෙන් මේ ගෝන්නු පන්නලා තියෙනවා. කැම්පින් කරනවා කියලා හිතුවට ඉතින් මේ කන්ද නගින එක නම් ලේසි සෙල්ලමක් නෙමෙයි. කලින් නැගපුම්ගෙන් අහලා බලපුවාම එක එකා කියන්නේ එක එක කතා. සමහරු පැය 2කින් නැග්ගලු. තව උන්ට පැය 3ක් වගේ ගියත් උඩටම නගින්න අමාරු වෙලා ආපහු හැරිලා ආවලු. තව ඉතින් වලස්සු දිවියෝ වගේ සත්තුත් හවස් යාමේ ගල්තලාවේ දපාගෙන ඉන්නවලු. ඒවල ඇත්ත නැත්තනම් හරියට දන්නේ නැති වුණත් රෑ දොගඩ හරියේ වලස්සු හූ කියන සද්දේ දිවියෝ ගොරවන සද්දේ ඒ ගමේ ළඟ උන්ට ඕන තරම් ඇහිලා තිබ්බා. ගමේ ඉන්න එළුපට්ටි කුකුල් පට්ටි වල සත්තු එකා දෙන්න නැති වෙනකොටත් ඒ මිනිසුන්ට සැක කරන්න හිටියේ දිවියා එහෙම නැත්තම් වලාව තමයි. දවල් කාලෙට කන්දේ ගුහා ආස්සේ බුලි වෙලා කම්මැලි කමට ඉන්න උන් ගොම්මන් වෙනකොට බෑවුමෙන් පල්ලෙහාට ඇවිල්ලා ගම් වදිනවා. කොහොම හරි ඉතින් ගල් කුළු අස්සෙන් හිමීට බඩගාගෙන බොහොම පරිස්සමෙන් යන්න ඕන ගමනක් මේක. මගදී හදිස්සියක් වුණත් පහලට එන්න ලේසි ක්‍රමයක් නැහැ. නයි පොළොංගු වගේ මාරම විස සර්පයෝ ඕන තරම් ඔය වේලිච්ච කොළ අස්සේ ඉන්නවා. දවල් කාලෙට නගින්න අමාරු කන්ද රෑ වෙනකොට කොහොමත් නගින්න බෑ. පුබුදුයි මායි මේ කන්දේ නගින එකේ අමාරුකම තේරුම් අරන් හිටියා. ඒත් ඉතින් ආසාවනේ. ඔය කියන කාලේ අපි හිටියේ උසස් පෙළ ඉවර වෙලා කැම්පස් යන්න බලාගෙන. කොහොම කට්ටක් ආපු කාලේ හැටියට අපිට මේ කන්ද නගින එක හිතට දැනුනේ මාරම වෙනස් අත්දැකීමක් විදිහට. අපිට අමාරුම දේ උනේ
ගෙවල් වලින් මේකට අවසර ගන්න එක. ඒකට හේතු වුණ ගොඩක් දේවල් නම් තිබ්බා. කොහොමත් ඉතින් දුර ගමන එහෙම නැත්තම් අවදානමක් ගන්න ගමනක් යනවා කිව්වහම ගෙවල් වලින් පොඩ්ඩක් බරබරේ දානවනේ. ඒත් මේ ගමනේ යනවට තිබ්බේ ඊටත් වඩා වෙනස් විදියක අකමැත්තක්. 88 89 JVP කලබල කාලේ ওই කන්ද තිබ්බ ගුහාවක කීප දෙනෙක්ම කපලා කොටලා මරලා දාලා තිබ්බලු. ඉතින් දැනටත් සමහර අමාවක දවස්වල ඒ කපලා කොටලා මරලා දාපුම් කෑ ගහපු විදිහට තාමත් කෑ ගහන වැහෙනවලු. එහෙම අකාලේ මැරුණු මිනිසුන්ගේ ආත්ම කන්ද පුරාවට ඉබාගාතේ සැරිසරනවා කියලා ගෙවල් වල හැමෝම විශ්වාස කළා. තව එකක් තමයි කන්දේ තනින් තන තියනවා කියන මම්මුලා වැල්. ඕකක් පෑගුණොත් සිහිය විකල් වෙලා ඔළුව හැරුණු අතේ යනවලු. ඒත් ඔය කියන කිසි දෙයක් මංවත් පුබුදුවත් තම සතේකට ගණන් ගත්තේ නෑ. ඔය සේරම ගම්වල මිනිසු මවාගත්ත බොරු කතා කියන එක අපි දෙන්නම තදින් විශ්වාස කරා. අපේ අම්මලා තාත්තලා මතක් කරපු තව සිද්ධි නම් ඕනි තරම් තිබ්බා. ඒ අතරේ අපේ ආච්චි අම්මා කිව්ව අමුතු කතාවක් තිබ්බා. ඒ තමයි ඔය කන්දේ බිලිගන්න පොකුණක් තියෙනවා කියපු එක. ආච්චි කියපු විදිහට ඒ පොකුණ තියෙන්නේ කන්දේ මුතුනේවත් ගල් තලාවේවත් නෙවෙයි. කන්ද එක්ක තියෙන කැලේ කොටසේ. කොහොම හරි කැලේ ගස් කපන්න ගිය පොඩි ගුණපාල කියන මිනිහෙකුයි තව ගල් සීඹල කාලෙට ඒව කඩලා පොලේ විකුණන්න ගියපු තවත් කොල්ලෝ කීප දෙනෙකුයි මේ අවුරුද්දෙත් මාස 2ක් වගේ ඇතුළත ඔය කියන පොකුණේ මැරිලා හිටියා. ඒ මැරිච්ච මිනිස්සු මේ කන්දර නැගලා රෑ වෙනකොටත් ඇවිල්ලා නැති නිසා ගමේ මිනිස්සු හුළුවදු පත්තු කරගෙන කෑ ගගා මුළු කන්ද පුරාම හොයලා තිබ්බා. එතකොට තමයි මේ මිනිසුන්ට හම්බෙලා තිබ්බේ පොකුණේ ගිලිලා උඩ පාවෙවි හිටපු මේ මිනිස්සුන්ව. ඒත් මේව ගැන හිතන්න ගියොත් නම් කවදාවත් අපිට කන්ද නගින්න වෙන්නේ නැහැ. කලින් අපි පොඩි පොඩි කඳුවල එහෙම මෙහෙන් නැගලා තියෙනවා. කන්දක් නගින එකේ තියෙන අමුතුම වෙනස්ම අත්දැකීම අපි විඳ ගන්න හරි කැමැත්තෙන් හිටියේ. ওই කාලේ අපිට සෙට් වෙලා හිටියා තව යාළුවෙක්. එයාගේ නම තමයි නදු. නදුල්ලගේ ගෙදර තව වැඩිමාල්ලා අයියලා 3 දෙනෙක්ම හිටියා. කොල්ලොම 4ක් හිටපු ගෙදරක් හින්දා නදුන්ට ගමන් බිමන් වලට ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නෑ. නදුන්ගේ අම්මලා තාත්තලා නදුන් යන්නේන තැන් ලොකුවට හෙව්වේ නෑ. මේ වෙනකොට නදුන් වැඩ කරේ ටවුන් එකේ තිබ්බ බාර් එකක. කොහොම හරි උගේ බර්ත්ඩේ එක දවසේ නදුල්ලගේ ගෙදර ගිහිල්ලා එහෙ නවතිනවා කියලා බොරුවක් හදාගෙන නදුම්මත් එකතු කරගෙන ලේනව කන්ද නගින්න මායි මගේ යාළුවයි තීරණය කළා. අවසානයේට තිබ්බේ අපිට මේ ගමනට ඕන දේවල් කන්න. කූඩාරමක්, රැට උයා පියා ගන්න දේවල්, ඒ වගේම ටෝච් 2ක්, ගහි කබා 3ක්. තවත් ඕන කරන පොඩි පොඩි දේවල් ටිකක් අපි හොයාගත්තා. පුබුදුයි මායි අරක්කු සිගරට් වගේ ඒවා ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට නදුන් නම් බාර් එකේ වැඩට ගියාට පස්සේ ටිකක් බොන්න පුරුදු වෙලා හිටියා. ඊටත් අමතරව ඌ කට පුරෝගෙන විට කනවා. අපි කන්ද නගින ගමන යනකොට නදුන්ට අවසර තිබ්බේ බියර් බෝතල් 2ක් විතරක් ගේන්න. කොහොම හරි සෙනසුරාදා දවසක හවස යාමේ අපි කන්ද නගින්න පටන් ගත්තා. මුලින්ම තිබ්බේ පොඩි අඩිපාරක් දිගේ යන්න. ළඟ පාත ගියක් දොරක් මුකුත් තිබ්බේ නැහැ. එදා ටිකක් වහින්න වගේ තිබ්බ දවසක්. අපි කන්ද නගිනකොටත් වැහි බුයිරුමක් පාත් වෙලා තිබ්බා. ඒ වුණාට දවල් කාලේ හරීම අවුවයි. ඔය ගමන යද්දි මාවයි
පුබුදුවයි ඉස්සර කරගෙන මුලින්ම හැල්මේ යන්න ගත්තේ නදුම්. කාත් කවුරුවත් පේන මානෙක නැති හින්දා ඌ හිතේ හැටියට කෑකෝ ගගහ සින්දු කිය කුල් ආතල්ලකේ තමයි ඔය ගමන ගියේ. හැබැයි ගමන යන්න කලින් ගහ ගත්තක් කඩලා මොනවදෝ හිමීට මතුරන්න නදුම් අමතක කරේ නෑ. නදුම් අපිට වඩා පරණ චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කළා. ඒ වගේම ඒවා ගොඩාක් තදින් විශ්වාස කරා. කෝකටත් කියලා අපි වතුර බෝතල් 3-4ක්ම ගත්තා. මොකද කන්ද උඩ තියෙන වතුර බොන්න පුළුවන්ද එහෙම නැත්නම් බැරිද කියලා අපි දන්නේ නෑනේ. අමාරුවෙන් දනිපනි ගාගෙන හවස 5:00 වගේ කිට්ටු වෙනකොට අපි ලේනව කන්ද මුදුනට ආවා. අපේ හොඳ වෙලාව කියන්නේ ඒ වෙනකොට මීදුම ඇවිල්ලා තිබ්බේ නෑ. ඒ හින්දා හොඳට වටපිටාව පේනවා. ගෙනාපු බෑග් එක ගල්තලාවේ කොනකින් දාපු නදුම් ළඟ තිබ්බ ගල් කුලකට නැගලා මුළු පළාතම දෙවනක් වෙන්න හූ කියන්න ගත්තා. ඌ ඒක ආතල්ලකට කරපු වැඩක් වුණත් ඒකේ ලොකු අවදානමක් තියෙනවා කියලා පුබුතුටයි මටයි තේරුණා. ඒත් ඉතින් එහෙමයි කියලා ඌ කරන විකාර වැඩ අපි දෙන්නට නවත්තන්න පුළුවන් වුණෙත් නෑ. ඌ අර ගල් කුලේ තව මුදුනටම බඩ ගහගෙන ගිහිල්ලා තව හයියෙන් යටගිරින් හූ කියන්න ගත්තා. ඔහොම ටික වෙලාවක් යනකොට නදුන්ගේ හූව නිකම්ම බාල වුණේ ඒ හූවට පිළිතුරු හූවක් ලේනව කන්ද පහළ බෑවුමේ කැලේ ඇස්සෙන් ඇහෙන්න ගත්තේ හින්දා. මේ කන්ද මුදුනට අපි ඉන්න ගම වගේම සීගිරිය, පිදුරංගල, රිටිගල වගේ උසට පේන කඳුපන්දි සේරම පේනවා. ගම පහළ ගෙවල් වල දාලා තියෙන ලයිට් බොහෝම ලාවට වගේ පේන්න තිබුණා. ටිකින් ටික කළුවර වේගෙන ආවා. ඒ එක්කම එකපාරම පොඩි මීදුම් ගතියකුත් එක්ක අමුතු හීතලක් දැනෙන්න ගත්තා. ඔන්න එතකොට තමයි මෙච්චර වෙලා හූ කිය පිස්සු නටපු නදුම් හෙමින් පල්ලෙහාට බහින්න ගත්තේ. මේ උඹ ගෙනාපු බියර් දෙක මගෙන්ම ගැහුවද? මං එහෙම ඇහුවා. පිස්සුද බං? බඩු තාම බෑග් එකේ. එහෙම කියලා නදුම් බෑග් එක ඇරලා බියර් බෝතලයක් ගත්තා. මේ මචං ඒක නෙමෙයි. මූ මායියෙන් හූ කියනකොට අර බෑවුව පැත්තේ ඉඳන් හූ තිබ්බේ කවුදපත්? ගල් තලාවේ මේ ඇත ඇවිදින ගමන් ටිකක් විපරමෙන් වගේ හිටපු පුබුදු එහෙම ඇහුවාම තමයි නදුම්ටයි මටයි ඒ ගැන හිතුනේ. ඔය මොකෙක් හරි කුරුල්ලෙක් වෙන්න ඇති බං. නදුම් එහෙම කිව්වේ ගානකට ගන්න නැතුව. එච්චර සද්දෙට හූ කියන කුරුල්ලෙක් අඩෝ මේ මන්නම් කවදාවත් එහෙම එකෙක් ගැන අහලා නෑ. පුබුදු එහෙම කිව්වේ මන් දිහා බලන ගමන්. මටත් ඒකට දෙන්න හරි උත්තරයක් ඒ වෙලාවේ තිබ්බේ නෑ. සමහර විට බං උලෙමෙක් වෙන්න ඇති. ඒ සමහර වෙලාවට වලස්සු එහෙමත් ඌවට හූව තියලා පස්සෙන් එනවලු. මං එහෙම අහලා තියෙනවා බං. මගේ ඒ කතාවට නම් අරුන් දෙන්නම ටිකක් හිටියේ ගැස්සිලා වගේ. කෝකටත් කියලා තව රෑ වෙන්න කලින් ළඟ පාතින්ම වේලිච්ච දර කෝටු ටිකක් හොයලා තරමක් ලොකුවට ගිනිමැලයක් ගැහුවා. පුබුදුත් මාත් එහෙම කරන අතරේ නදුම් කූඩාරම ගැහුවා. ඒත් ඌට ඒ වැඩේ හරි අමාරු වුණා. මොකද වටේම තිබ්බ සැර හුළඟ නිසා. ඒ හුළඟත් එක්කම හීතල පින්නකුත් ආවා. අපි තුන්දෙනා මේ වෙනකොට හිටියේ මේ කන්දේ ගල් තලාවේ එළිවිලා තිබ්බ හරිය මැදට වෙන්න. ඒ තැන සමතලා හරියක් නිසා අපේ වැඩේට ලේසි වුණා. ලොකු දර කොටන් හේතු කරලා ගිනිමෙලේ හදන්නත් කූඩාර මීට එහයින් අටව ගන්නත් ඒ පරිසරය අපිට වාසියක් වුණා. එතන ඉඳලා මීටර් 40ක් වගේ එහයින් පොඩි පඳුරු වලින් පටන් ගන්න කැලේ. ඒ කැලේ පහළට දිගටම ලොකුවට තිබුණා. මේ කැලේ ඇස්සේ
මොන සත්තු ඉන්නවද කියලා අපි තුන්දෙනාගේම හිතවල පොඩි බයකුත් තිබ්බා. ඔය වෙලාව වෙනකොට හවස 6ත් පහුවෙලා ඇති. අපි ගෙනියපු බඩු ටිකත් සේරම වගේ ඇතුලෙන් තියලා ගිනි ගොඩ පත්තු කරන්න ලෑස්ති වෙලා හිටියේ. කූඩාරම ඇතුළට ගිය නදුන් රෑ කෑමට ගෙනාපු දේවල් එකින් එක අදින ගමන් බලන්න වුණා. අපි රොටි පුච්චගෙන ආපු හින්දා සෙවන් කරියක් හදාගන්න තමයි අපිට ඉතුරු වෙලා තිබ්බේ. නදුන් එළියට ආවේ මිනිහාගේ බියර් බෝතලයකුත් එක්ක. ඌ ඒක කඩලා බොණ්ඩ හදනවත් එක්කම තමයි අපි හිටපු පහලින් යටි ගිරියෙන් කෑ ගහන මූසල හූහඬක් අපිට ඇහුනේ. ඒ හූහඬ අර හවස අපිට ඇහිච්ච හූහඬවල් වලට බොහෝම සමානයි. මොහොතකට මගේ පපුව ගැහෙන එක නැවතුණා. ඒ සද්දෙත් එක්කම අපි තුන්දෙනා මූණෙන් මූණ බලාගත්තා. ඒ මොකෙක් වෙන්නේ නැද්ද බං? පුබුදු එහෙම ඇහුවා. මේක ලොකු කන්දන්නේ බං. අනික පේන්නේ නැද්ද? ඔය තියෙන රූස ගස්. අපි නොදන්න මොකා මේ ගින්නවද කියලා කවුද දන්නේ? නදුන් එහෙම කිව්වේ ගානකටවත් ගන්නේ නැතුව. එහෙම කියලා හරියන්නේ නැහැ බක්. තව දර ටිකක් දාලා ගිනි මෙලි ටිකක් ලොකු කරමු. මං එහෙම කිව්වම නදුන් තව වේලිච්ච දර කොටන් කීපයක්ම ගිනි මෙලේට ලං කළා. ඒවත් දැම්මට පස්සේ ගිනි මෙලි හොඳට ඇවිලෙන්න ගත්තා. දුම එක්කම හුලං අතට එකතු වෙච්ච ගිනි පුපුරු ඈතට ගාගෙන ගියා. දැන් ටිකින් ටික රෑ වෙනවා. කැලේ ඇස්සෙන් මතුවෙලා ආවේ එක එක හඬව. සමහර ඒවා නම් කවදාවත් ඇහුනේ නැති ඒවා. එහෙම වෙනකොට පොඩි බයක් ඇඟට දැනෙන්න ගත්තා. අපි මේ වෙනකොට හිටියේ ගෙවල් වලින් ගොඩාක් ඈත. අනික මේ පැත්ත පළාතේ මිනිස් පුළුටක් දකින්නවත් හම්බුනේ නෑ. ඒත් එක්කම අපි මේ ඇවිල්ලා ඉන්නේ ගෙවල් වලට හොරෙන්. තව පැය භාගයක් විතර ගත වෙලා ගියා. අපි ගහපු ගිනි මැලේ හොඳටම පත්තු වෙනවා. ඒක වටේ වාඩි වෙලා යාළුවෝ දෙන්නත් එක්ක එක එක ඒවා කියන ගමන් hina වෙවි තුන්දෙනාම කාලය ගත කරා. ඔය අතරේ නදුන් කඩපු බියර් බෝතලෙන් උගුරක් කටේ හලා ගන්න ගමන් උගේම ලෝකෙක මනෝපාරක් ගන්න පටන් ගත්තා. ගිනි මෙලේ හින්දම අපිට ලොකු හීතලක් දැනුන්නේ. වෙලාවර යටටත් කිට්ටු කරලා තිබ්බා. ඒත් අපි කාටවත් බඩගිනි තිබ්බේ නැති හින්දා රැයට කන එක අපි චුට්ටක් කල් දැම්මා. හිටිය හැටියෙම ටෝච් එක අතට ගත්ත නදුන් මචං මං පල්ලෙහාට කියලා පම්ප් එකක් දාලා එන්න. එහෙම කියලා සිගරට් එක්කුත් පත්තු කරගෙනම අපි හිටපු තැනින් මීටර් 50ක් වගේ පල්ලෙහාට බැස්සා. ඌ ගියේ උගේ ෆෝන් එකයි ටෝච් එකයි දෙකම අරගෙන නිසා උගේ ගමන ගැන අපට ලොකු ගාණක් තිබ්බේ නෑ. පැහැදිලි ආසක් තිබ්බ හින්දා හඳ තරු හොඳට පායලා තිබ්බ හින්දා හරි ලස්සනට පරිසරය තිබුණා. අපි හිටියේ එලිමහන් ගල්තලාවක හින්දා හඳ එළිය වැටිලා මුළු පරිසරයම හරීම ලස්සනයි. අපේ ගිනි මැලේ එළියටත් ලොකු ප්‍රදේශයක් එළිය වෙලා තිබ්බා. කන්ද පහළ පැල් රකින්න එකාලට වුණත් අපේ මැලේ එළිය පේන්න පුළුවන් කියන එක ඒ වෙලාවේ මට හිතුණා. ගිනි මැලේ නිවෙන්න නොදී දිගටම වේලිච්ච දර දාන ගමන් අපි ඒක බලාගත්තා. ටික වෙලාවකින් නදුන් ආපහු ආවා. ඉතින් අපි තීරණය කරා සැමන් කරි එක හදන්න. උයන වැඩේ අපි දෙන්නටම වැඩිය හොඳටම පුළුවන් වුණේ නදුන්ට. නදුන්ගේ තාත්තට කෑම කඩයක් තිබ්බා. ජොබ් එකකට නොයා
ගෙදර හිටපු කාලේ නදුන් තමයි ඒ කඩේ කොත්තු රයිස් එහෙම දැම්මේ. අපි එහෙ ගියාම නදුන් අපිට හොඳට සලකනවා. නදුන් ගෙදරින් අරන් ඇවිල්ලා තිබ්බ එළවලු කපන්න පොඩි ලෑල්ලක්, ලූණු, අමු මිරිස්, තක්කාලි වගේ ඕන කරන හැම දෙයක්ම. නදුන් බොහොම කදිසරව ලූණු තක්කාලි කපන්න ගත්තා. උයන්න කියලා ලෑස්ති වුණාට මොකද මායි පුබුදුයි කලේ නදුන් උයනක දිහා බලන් හිටපු එක. උඹලට එහෙන ආතල් නේද? නදුන් එහෙම ඇහුවේ ඌ එළවලු කපන දිහා අපි බලාගෙන ඉන්නකොට. කොහොම හරි ටික වෙලාවක් යනකොට නදුන් සැමන් කරිය හදලා ඉවර කරා. ගිනි මෙලේට ටිකක් එහාට වෙන්න කළුවල් 3ක් තියලා දීපෑදුවේ පුබුදු. රොටි කාලා ඉවර වුණාම තේ බොන්න හිතුනේ හින්දා භාජනයකට වතුර එකක් තියපු අපි කෝකටත් කියලා සැමන් කරිය පරිස්සමට උතලා ළඟම තිබ්බ ගහකින් එල්ලුවා. එහෙම කරේ ඔය කූඹින්ගෙන් කඩින්ගෙන් වගේ සතුන්ගෙන් ඒක බේරගන්න. ඔය වෙලාවේ මහා හයියෙන් උලගක් එන්න පටන් ගත්තා. ඒ වුණාට ඒ උලකට අපේ මැලේනන්නේ උනේ නෑ. නිදියන්න ගෙනාපු රෙදි කෑලි 3 එහෙම් මෙහෙම් දාගෙන මායි යාළුවෝ දෙන්නයි ගල් තලාවේ ටිකක් ඇලවුණා. බයිට් එකකුත් නැතුවම බියර් බෝතල් දෙකම ඉස් කරපු නදුන්නම් හිටියේ වෙනම ලෝකෙක. ඒ ඉන්න ගමන් තමයි ඌ මහා හයියෙන් සින්දු කියන්න පටන් ගත්තේ. සින්දු කියන අතරේ අපිට උහුලන්නෙම නැති දේ උනේ ඌ විටින් විට හූ තියන්න ගත්ත එක. ඔය විකාරේ නවත්තපන් බං. මතකද කලින් උන දේ? බලපන්කෝ බං. මූ පොඩි එකෙක් වගේනේ. මං එහෙම කිව්වත් ඌ නෑහුණු ගානට ආපහු විටින් විට හූ කිව්වා. වෙරි හින්දද නැත්තම් ඌ අපිව ආතල් එකට ගන්නවද කියන එක නම් ඒ වෙලාවේ අපිට ගානක් තිබුණේ නෑ. වටේ පිටේ තිබුණු රැහැයියන්ගේ සද්දේ, කුරුමිනියන්ගේ අමුතු සද්දේ ඇරුණකොට වටපිටේ මේ වෙද්දී කිසිම සද්දයක් තිබ්බේ නෑ. ඒ වෙලාවේ තමයි අපි තුන්දෙනාම ගැස්සිලා නැගිට්ටේ. ඒ අපිට ටිකක් ඈතින් වෙන්න ආපහු මතුවෙච්ච හූහඬ හින්දා. කලින්ටත් වඩා ළඟින්ම හූහඬ ඇහුණා. ඒ හූහඬත් එක්කම මම උබුදු වගේම නදුනුත් හිටියේ බයෙන්. මගේ මුළු ඇඟම හීතල වෙලා ගියේ ඉබේටමයි. මේ මොකද්ද දෙයිනේ ඇත්තටම? මං තනියම එහෙම හිතන්න ගත්තා. ඒ වුණාට මගේ යාළුවෝ දෙන්නට බය පෙන්නන්න ගියේ නෑ. දෙතුන් පාරක්ම ළඟින් ඇහිච්ච ඒ හූහඬ ටික වෙලාවක් යනකොට ආයිමත් ටික ටික අපෙන් ඈතට ගියා. මේ වෙනකොටත් අපි තුන්දෙනා මූණට මූණ බලාගෙන හිටියේ මොකුත්ම හිතා ගන්න බැරුව. ඒ හූහඬේ තිබුණේ අමුතුම গুপ্ত බවක්. ඒ මිනිහෙක්ගේ හූහඬක්ද එහෙම නැත්නම් සතෙක්ගේද කියලා ඒ වෙලාවේ අපිට තේරුම් ගන්න පුළුවන් වුණේ නෑ. මේ වෙනකොට අපි තුන්දෙනාටම බඩගිනි වෙලා හිටියා. තවත් කෑම ටික නිවෙන්න නොදී කාලා ඉවරයක් කරන්න අපි තීරණය කළා. හොඳ ලොකුවයින් පුච්චපු රොටි 10ක් වගේ නදුන් ගෙදරින් ගෙනල්ලා තිබ්බා. ඌ රොටි ටික දෙන ගමන් ගහේ එල්ලපු සැමන් කරිය බීමට බෑවා. මචං කණ්ඩ කලින් දුමක් දාලා එන්නද? එහෙම කියපු නදුන් හැමින් ආයිමත් ගල්තලාවේ පල්ලෙහාට බැස්සා. අපි නදුන් එනකන් කෑම නොකා ඉන්න තීරණය කළා. මායි පුබුදුයි රොටි ටිකක් තියාගෙන සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා. ඒ වුණාට නදුන් ආපහු ආවේ නෑ. මචං පොඩ්ඩක් ඉඳහන්කෝ. මං අරුව බල්ලෙන්නම්. එහෙම කියපු පුබුදු නැගිටලා පල්ලෙහාට යන්න හැදුවා. මාත් එන්නද උඹත් එක්ක? එපා බා. මේ කෑම ටික බලාගනින්.
නැත්තම් කවුරු හරි සතෙක් ඇවිල්ලා ওই ටික ඇදගෙන කැලේට යයි. පුබුදු කියපු කතාව ඇත්ත කියලා ඒ වෙලාවේ මට තේරුණා. ඉතින් මං කෑම ටිකක් බලාගෙන පුබුදුයි නදුලුයි එනකන් බලාගෙන හිටියා. පුබුදු ගිහිල්ලා ටික වෙලාවක් ගෙවුනත් ඒ දෙන්නකින් කවුරුවත් ආපහු ආවේ නැහැ. තවත් බලාගෙන ඉන්න බැරිම තැන මං උන් දෙන්නගේ නම කියලා කෑ ගහන්න පටන් ගත්තා. ළඟ පාද තිබ්බ ගල්වල වැදිලා මගේ හඬ වටේම දෝංකාර දෙන්න පටන් ගත්තා. ටික වෙලාවකට පස්සේ පුබුදුල පල්ලෙහාට ගිය පැත්තෙන් නෙමේ වෙනම පැත්තකින් නදුම් බිම බලාගෙන හරි අමුතු විදිහට එනවා. නදුන්ගේ පස්සෙන් ආවේ පුබුදු. ඌ හති දාන ගමන් තමයි ආවේ. මෙන්න මේක අර කැලේට වෙලා බලාගත්තුවද බලාගෙන ඉන්නවා බං. නිකන් ගල් වෙලා වගේ. කතාවක් බාක් මුකුත් නැහැ. බොහොම අමාරුවෙන් බං එක්කන් ආවේ. පුබුදු එහෙම කිව්වමයි බිම බලාගෙන ඔරවගෙන ඉන්න නදුන්ගේ මූණ දැක්කේ. උගේ ඇස් දෙක ගොරකම අද වගේ රතු වෙලා. ඇඟට අත තියලා බැලින්නම් සීතලම සීතලයි. නදුම් වචනයක්වත් කතා කළෙත් නැහැ. හරියට ගොරවුණෝ වගේ හති අරින්න ගත්තා. පුබුදුට වගේම මටත් දැනෙන්න උනේ එක සමාන බයක්. වෙන කරන්න දෙයක් නැහැ. අපි නදුන්ව අමාරුවෙන් වත්තම් කරගෙන ගිහිල්ලා කූඩාරම ළඟට ගියා. ඒත් ඌ කූඩාරම ඇතුළට ගියේ නැහැ. එක පාරටම එළියට ආපු නදුන් අවුරුදු ගාණක් බඩගින්නේ හිටපු එකෙක් වගේ අපි තුන් දෙනාටම කන්න තිබ්බ සැමන් කරියත් හලාගෙන අර රොටි ටිකක් කඩාගෙන සතෙක් වගේ කන්න පටන් ගත්තා. ඒක දැකපු මට මේ මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරි වුණා. මොකක්ම හරි අමුත්තක් වෙලා තියෙනවා කියලා ඒ වෙලාවේ හොඳටම තේරුණා. දැන් ඉතින් මොනා කරන්නද බං? ඌටම කන්න දෙමු. අද ඉතින් අපි දෙන්න බඩගින්නේ තමයි. පුබුදු කියනකොට තමා මතක් වුණේ අපි තාම රැයට කෑලත් නෑ නේද කියලා. නදුන් තාමත් කන ගමන් රොටි ඔක්කොම කාලා ඉවර කරපු පිස්සුවෙන් වගේ වතුර හොයන්න ගත්තා. පුබුදු වතුර බෝතලයක් දුන්නා. ඌ ඒක එක හුස්මට බොන්න පටන් ගත්තා. ඒ බෝතලේ ඉවර කරලා අමුතු විදිහට ඔළුව හොල්ලලා අමුතු බැල්මක් දාලා ආයිමත් වතුර එල්ලුවා. ඊට පස්සේ මල් ළඟ තිබුණු වතුර බෝතලෙත් මං ඌට දුන්නා. අපිට තිබ්බ වතුර ටික නැති වෙයි කියලා පුබුදු එක බෝතලයක් හැමීට හැංගුවා. මේ වෙලාවේ තමයි මට දැනෙන්න ගත්තේ අපේ කූඩාරමට පහළ ගල්තලාව හරියෙන් මොකෙක්ම හරි ගොරවන සද්දයක්. ඒ ගෙරවිල්ලත් එක්කම අමුතු කෙදිරියක් ඇහෙන්න ගත්තා. මං හිතන්නේ ඒ වෙනකොට පුබුදුටත් ඒ සද්දය ඇහිලා තිබ්බා. මචන් දේවින්ද උඹට ඇහුණද බං ඒක? පුබුදු මට එහෙම කියනකොට මං හිටියේ ඒ සද්දෙට කන් දීගෙන. මේ කෙලෑවල කඳම් බදිනවනේ බං. බැදපු කඳක් ඌරිට්ටවත් පත්තු වෙලා පිටිකාපු ඌරෙද්ද දන්නේ. පුබුදුට වගේ මටත් දැනෙන්න උනේ චකිතයක්. ඒ වෙනකොට නදුන් ගල්තලාවේ එහෙම්ම වැටිලා නිදි. ඌ හොඳටම ගොරවනවා. හැබැයි ඒ ගෙරවිල්ල තිබුණේ හරි අසාමාන්‍ය බවක්. හිටි ගමන් අහසේ හෙන පුපුරලා අකුණු පාත් උනේ කන්ද පහලට. වැස්ස තදින්ම වැටුණ හින්දා අපි නදුන්වත් අමාරුවෙන් ඇදගෙන වගේ කූඩාරම ඇතුළට ගියා. තද වැස්සට අපේ මෙලේ නිවිලා ගියා. දැන් එළියකට කියලා තියෙන්නේ ටෝස්ට් දෙක විතරයි. අපිට පේනවා වැහි වතුරු ගල්තලාව දිගේ හෙමින් හෙමින් පල්ලම් බහිනවා. ළඟ ළඟම පුපුරලා යන දරුණු අකුණු වල හඬ දෝංකාර දෙනවා. කූඩාරම ඇතුළට රිංගපු අපි මේ වෙද්දී නොතෙමී හිටියා.
පැයකටත් වඩා වැඩි කාලයක් එක දිගටම ඔහොම වහින්න ඇති. වැස්ස පෑවුවා. අතරින් පතර ලාවට පොදයක් වගේ ගියා. කූඩාරම ඇතුළට වෙලා තැම්බිලා වගේ හිටපු හින්දා එක පාරටම දැනුනේ හරි අමුතු තෙහෙට්ටුවක් එක්ක රස්නේ ගතිය. එතකොට පුබුදුර ටිකක් නිින්ද ගිහින්. නදුන් හිටියේ තැල වෙලා. උගේ නම් කිසිම කතාවක් බහක් තිබ්බේ නැහැ. මං කූඩාරම අරගෙන එළියට ගියේ ටිකක් කුලන් වදින්න හිතාගෙන. එතකොට තමයි මට කැලේ ඈතින් වගේ කවුරු හරි වතුරක නාන සද්දයක් ඇහුනේ. හොඳටම දියබුන් ගහන හඬත් එක්ක යටි ගිරයෙන් hina වෙන හඬ මට හොඳටම ඇහුණා. මං ඉක්මනට කරේ කූඩාරමට ගිහිල්ලා පුබුදුව ඇහැරෝක එක. අඩනින්දක හිටපු පුබුදු ඉක්මනින්ම ඇහැරිලා මාත් එක්කම එළියට ආවා. හැබැයි අපි දෙන්න එළියට එනකොට අර සද්දය ඇහුනේ නැහැ. නදුන් කූඩාරම ඇතුලේ හොඳටම නිදිහින්ද අපි දෙන්න තව ටිකක් කැලේ පැත්තට ගියා. එතකොටම අපිට දැනුනේ පිටිපස්සේ ඉඳලා කවුරු හරි ගල්තලාවේ පහළට වේගෙන් එන අඩි සද්දයක්. ඒ වෙලාවේ කිසි දෙයක් හිතා ගන්න බැරි වුණා. ආපු එක අපිවත් පෙරලගෙන කැලේ පැත්තට දිව්වා. ඒ වෙලාවේ තමයි අපි දැක්කේ ඒ වෙන මොකෙක්වත් නෙමෙයි. අපි එක්ක ආපු නදු. ඇදන් හිටපු ෂර්ට් එකත් ඉරාගෙන පුදුම තරහකින් ගොරවන ගමන් ඌ දුවන්ඩුනේ කෙලින්ම අර අඳුරු කැලේ මැත්තට. මචං මේ කැලෑවල වෙඩි බැඳලත් ඇති. අරුට මොකද බං ඒ උනේ? පුබුදු මගෙන් එහෙම ඇහුවා. මටත් හිතා ගන්න බෑ බං. දැන් ඉතින් මොනා කරන්නද? මූ අපි බේරගන්නත් එපේ. ඉක්මන් කරලා ඔකගේ පස්සෙන් යම්. කරන්න දෙයක් හිතා ගන්න බැරුව හිටපු මායි පුබුදුයි ටෝච් එළියෙන් යන්තම් පාර බලාගෙන අරූ ගියපු පාරෙම යන්න ගත්තා. පුබුදු ඉස්සර වුණා. මා පුබුදුගේ පිටිපස්සෙන් ගියා. කොහොම ටික දුරක් යනකොට තමයි අපි දෙන්නටම ආයිම සද්දයක් ඇහෙන්න ගත්තේ. ඒ අර කලින් ඇහිච්ච හූව. අපේ ළඟ තිබුණු කැලෑ රොදෙන් ළඟ ළඟින් මේ හූව මතුවෙන්න ගත්තා. ඒ හඬේ තිබ්බේ හරි පාළු මලානික බවක්. ඒක සමහර වෙලාවට ඇහුනේ හූවකටත් වඩා කැඳිරියක් වගේ. කොහොම හරි අපි නැවති ඒකට කන් දුන්නා. සමහරක් වෙලාවට අපිට දැනුනේ අපි යන අඩිපාරේ අපි එක්කම පිටිපස්සෙන් මොකක් හරි එන සද්දයක්. නැවතිලා ඇහුම්කන් දුන්නාම ඒ සද්දය ආපහු නැති වෙලා ගියා. ටික වෙලාවකින් ඒ අඩිපාර පහු කරලා අපි තැනි තලාවකට ආවා. ඒ හරිය ගස් ඈතින් තිබ්බ හින්දා අපිට ඇවිදින්න ලොකු අමාරුවක් වුණේ නෑ. ඒත් ඒ වෙනකොට නදුන් නාගිය අතක් නෑ. කොහොම හරි ඌව හොයාගන්න එක පුබුදුගේ මගේ මේ වෙලාවේ එකම අරමුණ වෙලා තිබ්බා. දඩේ මේ ආපුම් සත්තුන්ට අටවපු එක එක ජාතිය උගුල් මගාරමින් මායි පුබුදුයි අමාරුවෙන් තව කැලේ ඇතුළට ගියා. එහෙම ටික ඇතුළට යනකොට අපිට දැනෙන්න ගත්තා මස් පුච්චන පුළුටු ගඳකට සමාන අමුතු ගඳක්. ඒත් එක්කම ආපහු අර මූසල හූහඬ අපේ ළඟින් ඇහෙන්න ගත්තාම අපේ ඇඟවල් වෙවුලලා ගියා. එතකොටත් අපිට තේරුම් ගිහිල්ලා තිබ්බේ අපි යවට ඉන්නේ මනුස්සෙක් නෙමෙයි මොකෙක් හරි අමනුස්සෙක් කියලා. අර පාළු අමනුස්ස හූව එක්කම අපි දෙන්නන් කැලේ අස්සට හරියට බල්ලෙන් රිංගනවා වගේ දැනෙන්න ගත්තා. ඒ වෙනකොට ඇඟට පතටත් ලොකු බනක් තිබ්බේ නෑ. මේ වෙලාවේ ආපහු හැරිලා ඵලයන් කියලා යටිහිත මොර දෙන්න ගත්තා. එකට හිටපු යාළුවෝ දාලා කොහොම යන්නද? මේ වෙලාවේ අපිට උමනාව තිබ්බේ
නදුන්වත් හොයාගෙන මේ කැලෙන් එළියට යන්න. ටික දුරක් ඉස්සරහට යනකොට ඉලුක් වැවුන හරියක් අපි පහු කරන්න උනා. ඒ හරිය ඉලුක් වදුර වල හැමතැනම කාගේදෝ ලේ තිබ්බා. ටෝච් එකේ එළියට ඒ ලේ කැටි දිලිසෙන්න පටන් ගත්තා. අනේ දෙයියනේ මචං. නදුන් මට ඉබේටම කියුණා. නෑ බා. නදුන්ගේ තුවාලයක් තිබ්බේ නෑනේ. පුබුදු එහෙම කියලා මගේ හිත හදන්න හැදුවත් මට දැනුනේ මහ මූසල හැඟීමක්. ඒ වෙලාවේ තමයි අර වතුර කලත්තගෙන නාන එකාගේ හිනාව අපේ ළඟින්ම හරියට මුදුනකින් වගේ ඇහෙන්න පටන් ගත්තේ. පුබුදුයි මායි දෙන්නම එකපාරම බැලුවේ අපේ ඔළුවට උඩින් පේන්න තිබ්බ තවත් පොඩි ගල් ඇන්දක් දිහා. ඒ සද්දාවේ ඒ පැත්තේ දියබුම් ගගහ නාන හඬ අපි දෙන්නට හොඳටම ඇහුණා. අපි දෙන්න නැවතිලා මූණට මූණ බලාගෙන ටික වෙලාවක් එක තැනම හිටියා. ඕන මකුලක් වෙත්තෙන් බා. වරෙන් කියන්න මොකද කියලා බලන්න. පුබුදු එහෙම කිව්වට පස්සේ මුළු ඇඟේම තිබ්බ හයිය හිතට අරන් ඒ ගල් ඇඳ බඩ ගන්න පටන් ගත්තා. මේ ඉන්නේ මොකෙද්ද කියලා බලාගන්න ඒ වෙලාවේ අපිට උවමනාව තිබ්බා. බයටත් වඩා ඒ වෙලාවේ අපිට දැනුනේ කුතුහලයක්. යමන් බා. මෙතන අපි දෙන්නෙක් ඉන්නවනේ. මට ෂුවර් අපිටවත් අරුටුවක් මුකුත් වෙන්නේ නැහැ. පුබුදුගේ හිත හයිය කරගෙන මං එහෙම කිව්වා. ටෝච් එකත් අරගෙන පුබුදු ඉස්සරහින් ගියා. මං පුබුදුගේ පිටිපස්සෙන් වතුර කැළතෙන හඬත් එක්ක මොකෙක් හරි දකල නාන හඬ ළඟින් මෙහෙනවා. මේ වෙද්දි අර හූ හඬවත් කෙඳිරිල හඬවත් ඇහුනේ නැහැ. පුබුදුයි මායි කෝකටත් කියලා බොහොම ළඟින් තමයි ඇවිදගෙන ගියේ. අපි දෙන්නත් මගේ ඇරුණොත් එතනින් එහාට වෙන්න පුළුවන් දේවල් වල බරපතලකම හොඳටම මේ වෙද්දි අපි දැනගෙන හිටියා. අවසානයේදී අපි දෙන්නම ගිහිල්ලා නැවතුනේ හිතා ගන්න බැරි විදිහේ වෙනස්ම තැනක. ඒ වෙනකොට මුළු ඇඟ පුරාම කටු ඇනිලා මුළු ඇඟම ඇදුම් කනවා. අපිට පේන්න තිබ්බේ රජ කාලේ නටබුම් වගේ තැනක්. ගස් කොළන් මුකුත් තිබ්බේ නැහැ. ඒක හිස් භූමියක්. කෙලින්ම හඳේ එළිය එතෙන්ට වැටිලා ලොකු එළියක් තිබ්බා. ඒ වෙලාවේ තමයි ඒ හරිය කෙරවලට වෙන්න තිබෙන පොකුණක් දැක්කේ. ඒ පොකුණේ බැහැගෙන උඩු බැලි අතට පීනන ගමන් හයියෙන් hina වෙවි අමුතුම එකෙක් නානවා. අපිට ඌව පැහැදිලිව නොපෙනුනත් මොකෙක් වුණත් ඌ මිනිහෙක් කියන එක අපිට තේරුණා. පොකුණ වටේම රූත්ස කැලෑව. ළඟ තිබ්බ පඳුරකට මුවා වෙලා පුබුදුයි මායි හිමීට පොකුණ දිහා බලන් ඉන්න උනේ නාන එක මොකද කියලා හරියට දකින්න ඕන නිසා. ගිලි උඩේන ගමන් පොකුණේ වතුර කලත් වෙන ගමන් ඌ හරි සතුටින් නානවා. හඳ එළියට පෙවුණා ඒ පොකුණේ තිබ්බේ හරි පැහැදිලි වතුර කියලා. ඒ වෙලාවේ තමයි මට මතක් වුණේ අපේ ආච්චි අම්මා කිව්ව ලේනව කන්දේ තියෙන නිල්දිය පොකුණ ගැන කාලෙන් කාලෙට ඒකට බිලිවෙන මිනිස්සු ගැන. ඒව මතක් වෙනකොට මගේ මුළු ඇඟම බෙවුලන්න පටන් ගත්තා. මචං අපි තව ටිකක් ලං කරලා බලමුද? පුබුදු ගෙනාපු යෝජනාවට හා කියන්නද බෑ කියන්නද කියලා මට හිතා ගන්න බැරුවයි හිටියේ. ඔන්නේ වෙලාවේ තමයි මෙච්චර වෙලා දියබුම් ගගහ නාපු එකා පොකුණෙන් ගොඩට ආවේ. ඒ වෙලාවේ තමයි අපි දෙන්න ඌව හරියටම දැක්කේ. බැලු බැල්මට ඌ රජකාලෙකෙක් වගේ. හඳ එළිය වැටිලා ඔකේ මුළු ඇඟම දිලිසෙන්න ගත්තා. ලොකු රවුම් මූණක් තිබ්බ එකෙක්. අඩි 4ක් විතර උස එකෙක්. උගේ බෙල්ල වටේ තිබ්බේ රත්තරන් තැල්ලක් වගේ
අමුතු මාලයක්. අපි හිටියේ ටිකක් ඈතින් නිසා උගේ මූණ හරියට නොපෙනුනොත් මේ ඉන්නේ සාමාන්‍ය මිනිහෙක් නෙමේ කියන එක අපි දෙන්නටම තේරිලා තිබ්බා. කූඩාරම තිබ්බ තැන ඉඳන් අපි මීටර් 700ක් 800ක් වගේ කැලේ ඇතුළට ඇවිල්ලා හිටියා. පොබුදුත් මාත් මේ අමුතුම මිනිහා දිහා බලාගෙන හිටියේ හරි පුදුමේ. ඒ වෙලාවේ තමයි අපිට ඇහෙන්න උනේ අපි හිටපු ගල් තලාව පැත්තෙන් කාගේදෝ මරණ ලතෝනියා. ඒ හඬ ඇතින් ඇහුණත් කටහඬ අඳුරගන්න අපිට වැඩි වෙලාවක් ගියේ නෑ. ඒ වෙලාවේ පාඩුවේ හිටපු අර අසාමාන්‍ය එකා බෙල්ල හරවලා අපේ පැත්ත බලන්න උනා. උගේ මූණේ නහයක්වත් ඇස් දෙකක්වත් තිබ්බේ නෑ. හරියට ඒක මිනි ඔලුවක් වගේ. හඳ දිහා බලපු අමුතු විදිහට මා අයියෙන් හූ කිව්වා. දෙතුන් පාරක් හූ කියපු පොකුණට පැනලා අතුරුදහන් වෙලා ගියා. අපි දෙන්න කොච්චර බය වුණාද කිව්වොත් සෑහෙන වෙලාවක් අවධානයෙන් හිටපු අපි දෙන්නගේ අවධානය පින්දිලා ගියා. එතෙන්ට ආපු විදිහක්වත් අපිට මතක තිබ්බේ නෑ. අපි පිස්සුවෙන් වගේ ආයිමත් ගිහිල්ලා නැවතුනේ කූඩාරම ගාව. අපි කූඩාරම ගාවට එනකොටත් ආපහු ගිනිමැලෙත් පත්තු කරන් එතෙන්ට වෙලා හිටියේ නදු. මායි පුබුදොයි මූණට මූණ බලාගත්තා. කිසිම හැලහොල්මනක් නැතුව හිටපු නදුන් මොකද බා? උඹලා හරියට යකෙක් දැක්කා වගේ බය වෙලානේ. එහෙම කියලා අපෙන් ඇහුවා. අපි ඒ වෙලාවේ බයෙන් හිටියේ නදුන්ට මොන හරි වුණා කියලා. ඒත් ඒ වෙද්දිත් ඌ හිටියටත් වඩා හොඳින් හිටියා. එතකොට අපි දෙන්නවත් පෙරලගෙන කැලේට දිව්වේ නදුන් නෙමෙයිද? අපිට ඒ වෙලාවේ තිබුණු ලොකුම ප්‍රශ්නේ උනේ ඒක. මන්නම් ගොඩක් බයෙන් හිටියේ ආපහු අර ඌව මතුවේ කියලා. ඒත් පාන්දර වෙනකම් ඇහැරන් හිටියත් අපිට කිසි දෙයක් ඇහුනේ නෑ. පහුවෙනිදා උදේ 9ට විතර අපි තුන්දෙනා ආයිමත් ලේනුව කන්දෙන් පල්ලම් බැස්සා. කිසිම දෙයක් උනේ නැති විදිහට අපි හොරෙන්ම අපේ ගෙවල් වලට ආවා. නදුන්ට උන දේවත් අපි දැකපු බහිරවයා ගැනවත් අපි කිසිම දෙයක් නදුන්ට කිව්වේ නෑ. අපි ගෙවල් වලටවත් කාටවත්ම මේ දේවල් කියන්නේ නෑ කියලා පුබුදුයිමයි පොරොන්දු වුණා. මොකද අපි මේ දේවල් කාට කිව්වා ඒවා කවුරු විශ්වාස කරයිද? අනිත් එක අපි ගෙවල් වලට හොරෙන් ලේනව කන්ද නැග්ග කියලා ආරංචි වුණොත් අපිට ඉතින් ගෙවල් වල ඉඳලත් ඉවරයි. ලේනව කන්දෙදි අපි මේ මුහුණ දීපු භයානක අත්දැකීම මගේ පුබුදුගේ හිතවල හැමදාටම හිර වෙලා තිබුණා.